මේ රටේ පළාත් සභා ක්‍රමයේ ස්ථාපිත කරොත් නිකම් මිනිස්සෙක් නෙවෙයි එන්නේ මහමැතිකමට නීතිය හොඳට දන්න ශ්‍රේෂ්ඨාධිකරණ හිටපු විනිශ්චයකාරවරයෙක් තමයි මේ දාලා තියෙන්නේ. ජාත්‍යන්තරේ බලාගෙන ඉන්නවා මෙයා මෙහෙවන්න. හිතන්න එපා විනිශ්චයකාරවරයෙක් තමයි මේ දාලා තියෙන්නේ. ජාත්‍යන්තරේ බලාගෙන ඉන්නවා මෙයා මෙහෙවන්න. හිතන්න එපා මේ නිකම්ම මේ ද්‍රවිඩ සංවිධානයේ විතරක් කියලා මෙයා මේ නියෝජිත වශයෙන් පත් කරේ. මේකට ඇමරිකාව ඇතුළු බටහිර බලවේග ඔක්කොම මේකට අතපොවලා තියෙන්නේ. අපේ රට දෙකඩ කරන්න මෙයාලා බලන් ඉන්නේ. මොකක්වත් නිසා නෙමෙයි. මම සිංහල බෞද්ධ පොළොන්නරු ව්‍යාපාරයේ සභාපති හැටියට මම හිතන්නේ ලෝකෙටම නිර්මල බුදුදහම ව්‍යාප්ත කරන රට අපේ ශ්‍රී ලංකාව. අන්නේ අපේ බෞද්ධ උරුමය නැසන්න තමයි බටහිර බලවේග මේ රට දෙකඩ කරන්න හදන්නේ පළාත් සභාව. මේ ජනාධිපති යුද්ධ දිනුවන මේ රණවිරුව වෙනුවෙන් යම්කිසි කැපවීමක් කරලා ඉන්දියාව කියන විදිහට ඡන්දයක් නොතිය මේක අහෝසි කරන්න ඕන. අහෝසි කරන්න පුළුවන් පස්මහා බලවතුන් ඉන්න රටේ රාජ්‍ය නායකයට විධායක බල තිබ්බට අපේ රටේ විධායක ජනාධිපතිවරයාට තරම් බලතල නැහැ. අපේ රටේ ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට ඇතුළත් කරගෙන තියෙනවා 3/2 ඡන්දේ නැත්නම් ජනමත විචාරණයකට ඍජු ප්‍රජාතන්ත්‍රවාදයට ගිහිල්ලා ජනතාවගෙන් ප්‍රශ්න කරන මම කියනවා හෙට ජනමත විචාරණයක් තිබ්බොත් මේ රටේ 10න් 9ක් ඡන්ද දෙනවා මේ පළාත් සභාව උසි කරන්නයි කියලා. එතකොට සමාව වෙන්නේ. එතකොට දැන් අපිට වැදගත් වෙන්න පුළුවන්. දැන් තමුන්නාංශ කියන විදිහට හරි 10න් 10ක් වදේ. ඔව්. ඒ කියන්නේ 10න් 10 අපි රජයක් හැටියටවත් අපේ පක්ෂයේ වතේවත් පළාත් සභා ක්‍රමය මේකට එකම විසඳුම කියලා කිසිම දැනක කියලා නැහැ. තමුන්නාංශ ඒක පුනා කියන්න තෝරන. ඒක නිසා තමයි අපි කියන්නේ මේ වෙච්ච වැරද්ද නිවැරදි කරගන්න. මේ තියෙන ක්‍රමයේ තියෙනවා. හැබැයි අපි කියන්නේ මේකට ඉතාමත් ඉක්මනට වෙන විසඳුමක් ගන්නට නම් අපි මේ තේරීම් කාරක සභාව ප්‍රයෝජනයට අරගෙන. මොකද අපි ඒකම කියන්නේ මොකද පාර්ලිමේන්තුවම අපි කියන්නේ නෑ පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනාම විතරක් නෙමෙයි මේක සාකච්ඡා කරන්නට ඕන. අනිත් අයට අවස්ථාව දෙන්න ඕන තමුන්නාන්සලාට අදහස් වලට. එහෙම කරලා අපි විසඳුමකට එන්න ඕන. අපි කවමදාවත් කියලා නැහැ මේ පළාත් සභා ක්‍රමය තමයි මේක එක විසඳුම කියලා. අධිකරු ජනාධිපතිතුමාමත් එහෙම කියලා නැහැ. හැබැයි අපිට මේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් එක්කලා ඒ ගමන යන්න වෙනවා. ඒ යන ගමන් තමයි විසඳුමක් සොයන්නට වෙන්නේ. ඔබතුමා කියනවා දැන් පළාත් සභාව අහෝසි කිරීම තුළ අපි ලබා දීපු උත්තරයක් නේ ඒ ජනතාවට උන් කිසියම් හැඟීමක් තියෙනවා මේ ලංකා ආණ්ඩුව දීපු උත්තරයක් කියලා. එහෙම එකපාරට අහෝසි කිරීම තුළ ඉන් එහා යන ඔවුන්ගේ ඇත්ත ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කිරීම සඳහා විසඳුමක් ස්ලපයා නොදීම තුළ මේ පළාත් සභාව අහෝසි කිරීම තුළ ලොකු ගැටලු සහගත තත්ත්වයක් මතුවෙන්නේ නෑ. මම දකින්නේ ඉංග්‍රීසියෙන් පස්සේ අපේ රට ආක්‍රමණයක් කරේ රජීව් ගාන්ධි තමයි. බලහත්කාරයෙන් ඇති කරපු දෙයක්. අපේ රටේ භූමි ප්‍රමාණය ගත්තම වර්ග 25331යි කියන්නේ මොකද්ද? මේ තමිල්නාඩු 3යි කිව්වේ මම. ඒක බලහත්කාරයෙන් ඇති කරපු විසඳුමක්. ඒක ගන්න බෑ. අපි මෙහෙම කතා කරමු කොහොමද? මෙන්න තියෙනවා මේ පොඩක් අපිට මේක අල්ලන්න මේ තියෙන්නේ ඉන්දු ලංකා ගිවිසුම. මේ අස්සම් කරපු රාජ්‍ය නායකයෝ දෙන්න. මේක ජයජාරුව මෙතුමා කැමැත්තෙන් අස්සම් කරාද? ඉන්දියාවක හැප්පෙන්න බැරි නිසා අස්සම් කරේ. මම ඒකයි පටන් ගත්තේ. පූරිකාවක් දීලා ලලිත ඇතුළමදී ඇරියා රේගන්ගෙන් ආධාර ඉල්ලලා හැප්පෙන්න. ආධාර දුන්නේ නැති නිසා තමයි අසරණලා ගිහිසුම අස්සම් කරන්නේ. ඉන්දියාවට හැප්පෙන්න බෑ කියලා එතුමා දැනගෙන හිටියා. ඒකයි මම කියන්නේ. මේ ඉන්දියාව චන්දිපාඩ් දානකොට තමිල්නාඩු බුරනකොට අර කතාවක් තියෙනවා ඌර කැපුණ තල්ලකොට හබන් කුකුලන්ට රජ මගුල් කියලා. අරේ ජයලලිත පාට් එක දානකොට මහාණ්ඩුවට ඒ චන්ද්‍රපදරම රැකගන්න මේ සම්බන්ධෙල්ලා හොඳට අර හොඳ මතු කිරීමක් කරනවා. මේ පළාත් සභාව මැති වෙන තිබ්බ පමණින්ම මේකට උත්තරයක් ලැබෙනවා. දැන් ඒකට කෙනෙකුට තර්කයක් මතු කරන්න පුළුවන්. ඔව් දැන් එතනත් ඊට පස්සේ බලයටපත් වෙන්නේ බලය අපේක්ෂාවෙන් සිටින කණ්ඩායමක් පමණයි. පල්ලෙහා මට්ටමේ ජනතාවට ඔබතුමා කිව්වා වගේ බලය විමද්දගත වීමක්, එහෙම නැත්නම් පරිපාලන විමද්දගත වීමක්, එහෙම පහළ මට්ටමේ ජනතාවට යන ආකාරයේ සැලැස්මක් ක්‍රමවේදයක් අපි සකසාගෙන තිබෙනවා. අපි කොහොමද ඒක ඇත්තට වෙනම හදාගන්නේ? ඒක තමයි බබ කියන්නේ. අපිට පුළුවන් ඊට කලින් මම මෙහෙම කියන්න ඕන. මෙන්න මේ අද අවුරුදු 26ක් ගත වෙන මොහොතේ මේ ඉන්දු ලංකා ගිවිසුම මේ රාජ්‍ය නායකයා තවෝසි කරන්නේ නැහැ. මෙයාලා කියන දැන් මෙයාලට ඉන්නවා ਵਿਚාරකයෝ ඉන්නවා. ඔය දයන් ජයතිලක වගේ NGO විචාරකයෝ ඉන්නවා. ඒ කියන්නේ තානාපති ක්‍රමයක් ගන්න ඕන වුණාම කැහැලා ආව නිකන් ජාතිවාදී විදියට. මේ ස්ථානේ නැති කෙනෙකුට ඒ වගේ ප්‍රවෘත්ති නෑ මට අයිතියක් තියෙනවා. එතුමා මාධ්‍යවල මේ යාගේ මතවාදය ගැන මම මේ කියන්නේ.
එයා ඒ කාලේ කතා කරේ මහින්ද රාජපක්ෂ ළඟට ඇවිල්ලා ඉද්ද දුන්නාන් පස්සේ රණවිරුව වර්ණනා කරලා අද යන්න වෙන ගමනක් මේ තුමා අපි ඒක දකින්නවනේ ඒක මම එහෙම සඳහන් ඇයි මේක අහෝසි කරන්න බැරි මේ ආණ්ඩුව මේ ආණ්ඩුවට අහෝසි කරන්න කොන්දක් තියෙන්න ඕනද ඒක තමයි මම කියන්නේ දීනකම අද මිනිස්සු මේ රටේ ඡන්දෙ දුන්නේ ජනාධිපතිතුමාට යුද්ධය අවසන් කරන්නනේ ඒක අවසන් නොකම මේ යුද්ධ දිනපු නිසා තමයි මෙතුමා මේ පිට දිනන්නේ නැතිව මේ රටේ වෙන සංවර්ධන ක්‍රියාදාමයේ පිළිබඳව මිනිස්සු තුත්‍රිමත් වෙලා නෙවෙයි මම මුලින්ම මේ අද මේ givisuma අවුරුදු 26ක් වෙන වෙලාවෙත් මෙතුමලා අහෝසි කරන්නේ නැති නිසා මෙච්චර තරුණයෝ ඇස්ලේ නහර දන් දීලා අත්පත් කරගත්ත මේ ස්වාධීන රාජ්‍ය අපි තවදුරටත් රැක ගන්න ඕන නිසා මම මේ ඉන්දු ලංකා givisuma අද මෙතන ඉවරනවා මෙන්න කැලි වලට ඉවෙනවා මම්මත් මේ givisumට මෙහෙම දෙයක් කරන්න ඕන මේ රටේ රාජ්‍ය නායක යුද්ධ දිනුවන මේක කරන්න ඕන හොඳ බල තියෙන්න ඕන අන්න ඒකයි කියන්නේ අපි දන්න ඉතිහාසයේ පටන් අපේ රටේ ඔව් ජනාධිපතිවරු නෙමෙයි කාලේ ඉතින් රජවරු දුර්වල පාලකයෝ පහළ වුණා මේ රට සේනගුත්තික වගේ රක්ෂ වෙළඳාමේ ආපුව අල්ලගත්ත කාලිංග මාග අල්ලගත්ත සොලිනල් ආක්‍රමණය කරනවා ඒ වගේම එඩිටර් දුටු ගැමුණු පළවෙනි විජයබාහු ගජබා වගේ රජුරු ඉන්දියාවත් ආක්‍රමණය කරනවා ගිහිල්ලා එහෙම අභිමානයෙන් කතා කරන්න පුළුවන් ජාතියක් අපි ඉතින් මේ ජනාධිපතිවරයා ඔය කියන අභිත ජනාධිපතිවරයෙක් නම් අවෝසි කරලා පළාත් පාලන මට්ටමේ උපරිම බලයෙන් මධ්‍යගත කිරීමක් කළ යුතුමයි නැත්තම් මේක අතීතයේ මේ දිනාගත්ත ජුජයග්‍රහණය තව අවුරුදු කිහිපයකින් නැවත ඉස්මතු වෙලා අපේ රට දෙකට වෙන එක වෙනවාමයි හොඳයි බොහොම ස්තුතියි විජිතරෝහණ විජයමුණි මහතාන ඔබතුමාගේ මේ රටේ පළාත් සභා ක්‍රමය ස්ථාපිත කරොත් නිකම් මිනිස්සෙක් නෙවෙයි එන්නේ මහ ඇමතිකමට නීතිය හොඳට දන්න ශ්‍රේෂ්ඨාධිකරණේ හිටපු විනිශ්චයකාරවරයෙක් තමයි මේ දාලා තියෙන්නේ. ජාත්‍යන්තරේ බලාගෙන ඉන්නවා මෙයා මෙහෙවන්. හිතන්න එපා විනිශ්චයකාරවරයෙක් තමයි මේ දාලා තියෙන්නේ. ජාත්‍යන්තරේ බලාගෙන ඉන්නවා මෙයා මෙහෙවන්. හිතන්න එපා මේ නිකම්ම මේ ද්‍රවිඩ සංවිධානයේ විතරක් කියලා මෙයා මේ නියෝජිත වශයෙන් පත් කරේ. මේකට ඇමරිකාව ඇතුළු බටහිර බලවේග ඔක්කොම මේකට අතපොවලා තියෙන්නේ. අපේ රට දෙකඩ කරන්න මෙයාලා බලන් ඉන්නේ. මොකක්වත් නිසා නෙමෙයි. මම සිංහල බෞද්ධ පුනරුද්‍යාපාරේ සභාපතියට මම හිතන්නේ ලෝකෙටම නිර්මල බුදුදහම ව්‍යාප්ත කරන රට අපේ ශ්‍රී ලංකාව. අන්නේ අපේ බෞද්ධ උරුමය නැසන්න තමයි බටහිර බලවේග මේ රට දෙකට කරන්න හදන්නේ පළාත් සභාව. මේ ජනාධිපති යුද්ධ දිනුවන මේ රණවිරුව වෙනුවෙන් යම්කිසි කැපවීමක් කරලා ඉන්දියාව කියන විදිහට ඡන්දයක් නොතිය මේක අහෝසි කරන්න ඕන. අහෝසි කරන්න පුළුවන් පස්මහා බලවතුන් ඉන්න රටේ රාජ්‍ය නායකයාට විධායක බල තිබ්බට අපේ රටේ විධායක ජනාධිපතිවරයාට තරම් බලතල නැහැ. අපේ රටේ ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට ඇතුළත් කරගෙන තියෙනවා 3/2 ඡන්දේ නැත්නම් ජනමත විචාරණයකට ඍජු ප්‍රජාතන්ත්‍රවාදයට ගිහිල්ලා ජනතාවගෙන් පස්ස කරන මම කියනවා හෙට ජනමත විචාරණයක් තිබ්බොත් මේ රටේ 10න් 9ක් ඡන්ද දෙනවා මේ පළාත් සභාව උසි කරන්නයි කියලා. එතකොට සමාව වෙන්නේ. එතකොට දැන් අපිට වැදගත් වෙන්න පුළුවන්. දැන් තමුන්නාංශ කියන විදිහට හරි 10න් 10ක් උදේ. ඔව්. ඒ කියන්නේ 10න් 10 අපි රජයක් හැටියටවත් අපේ පක්ෂයේ වතේවත් පළාත් සභා ක්‍රමය මේකට එකම විසඳුම කියලා කිසිම දැනක කියලා නැහැ. තමුන්නාංශට ඒක පුන කියන්න ඕන. මේ ඒක නිසා තමයි අපි කියන්නේ මේ වෙච්ච වැරද්ද නිවැරදි කරගන්න. මේ තියෙන ක්‍රමය තියෙනවා. හැබැයි අපි කියන්නේ මේකට ඉතාමත් ඉක්මනට වෙන විසඳුමක් ගන්නට නම් අපි තේරීම් කාරක සභාව ප්‍රයෝජනයට අරගෙන. මොකද අපි ඒකම කියන්නේ නැහැ. මොකද පාර්ලිමේන්තුවම අපි කියන්නේ නැහැ පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනාම විතරක් නෙමෙයි මේක සාකච්ඡා කරන්නට ඕන. අනිත් අයට තාස්තා දෙන්න ඕන තමුන්නාන්සලා ගහට අදහස් වලට. එහෙම කරලා අපි විසඳුමකට එන්න ඕන. අපි කවමදාවත් කියලා නැහැ මේ පළාත් සභා ක්‍රමය තමයි මේක එක විසඳුම කියලා. අධිකරු ජනාධිපතිතුමාවත් එහෙම කියලා නැහැ. හැබැයි අපිට මේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් එක්කලා ඒ ගමන යන්න වෙනවා. ඒ යන ගමන් තමයි විසඳුමක් සොයන්නට වෙන්නේ. ඔබතුමා කියනවා දැන් පළාත් සභාව අහෝසි කිරීම තුළ අපි ලබා දීපු උත්තරයක් නේ ඒ ජනතාවට උන් කිසියම් හැඟීමක් තිබුණා මේ ලංකා ආණ්ඩුව දීපු උත්තරයක් කියලා. එහෙම එකපාරට අහෝසි කිරීම තුළ ඉන් එහා යන ඔවුන්ගේ ඇත්ත ප්‍රශ්න වලට ආමන්ත්‍රණය කිරීම සඳහා විසඳුමක් ස්ලපයා නොදීම තුළ මේ පළාත් සභාව අහෝසි කිරීම තුළ ලොකු ගැටලු සහගත තත්ත්වයක් මතුවෙන්නේ නෑ. මම දකින්නේ ඉංග්‍රීසියෙන් පස්සේ අපේ රට ආක්‍රමණයක් කරේ රජීව් ගාන්ධි තමයි. බලහත්කාරයෙන් ඇති කරපු දෙයක්. අපේ රටේ භූමි ප්‍රමාණය ගත්තම වර්ග 25331යි කියන්නේ මොකද්ද?
මේ තමිල්නාඩු 3-1 කිව්ව මම ඒක බලහත්කාරයෙන් ඇති කරපු විසඳුමක්. ඒක ගන්න බෑ. අපි මෙහෙම කතා කරමුකෝ. මෙන්න තියෙනවා මේ පොඩක් අපිට මේක අල්ලන්න මේ තියෙන්නේ ඉන්දු ලංකා ගිවිසුම. මේ අත්සන් කරපු රාජ්‍ය නායකයෝ දෙන්න. මේක ජයජාරුව මෙතුමා කැමැත්තෙන් අත්සන් කරාද? ඉන්දියාවක හැප්පෙන්න බැරි නිසා අත්සන් කරේ. මම ඒකයි පටන් ගත්තේ. පූරිකාවක් දීලා ලලිත් ඇතුළමුදේ ඇරියා රේගන්ගෙන් ආධාර ඉල්ලලා හැප්පෙන්න. ආධාර දුන්නේ නැති නිසා තමයි අසරණලා ගිවිසුම අත්සන් කරන්නේ. ඉන්දියාවට හැප්පෙන්න බෑ කියලා එතුමා දැනගෙන හිටියා. ඒකයි මම කියන්නේ. මේ ඉන්දියාව චන්දිපාට දානකොට තමිල්නාඩු බුරනකොට අර කතාවක් තියෙනවා ඌර කැපුණ තල්ලකොට හබන් කුකුලන්ට රජ මගුල් කියලා. අරේ ජයලලිත පාට් එක දානකොට මහාණ්ඩුවට ඒ ඡන්දපදනම රැකගන්න මේ සම්බන්ධෙල්ලා හොඳට අර හොඳ මතු කිරීමක් කරනවා. මේ පළාත් සභා මැතිවරණ තිබ්බ පමණින්ම මේකට උත්තරයක් ලැබෙනවා. දැන් ඒකට කෙනෙකුට තර්කයක් මතු කරන්න පුළුවන්. ඔව් දැන් එතනත් ඊට පස්සේ බලයටපත් වෙන්නේ බලය අපේක්ෂාවෙන් සිටින කණ්ඩායමක් පමණයි. පල්ලෙහා මට්ටමේ ජනතාවට ඔබතුමා කිව්වා වගේ බලය විමද්දගත වීමක්, එහෙම නැත්නම් පරිපාලන විමද්දගත වීමක්, එහෙම පහළ මට්ටමේ ජනතාවට යන ආකාරයේ සැලැස්මක් ක්‍රමවේදයක් අපි සකසාගෙන තිබෙනවා. අපි කොහොමද ඒක ඇත්තට වෙනම හදාගන්නේ? ඒක තමයි බබ කියන්නේ. අපිට පුළුවන් ඊට කලින් මම මෙහෙම කියන්න ඕන. මෙන්න මේ අද අවුරුදු 26ක් ගත වෙන මොහොතේ මේ ඉන්දු ලංකා ගිවිසුම මේ රාජ්‍ය නායකයා තවුසි කරන්නේ නැහැ. මෙයාලා කියන දැන් මෙයාලට ඉන්නවා විචාරකයෝ ඉන්නවා. ඔය දයන් ජයතිලක වගේ NGO විචාරකයෝ ඉන්නවා. ඒ කියන්නේ තානාපති ක්‍රමයක් ගන්න ඕන වුණාම කැහැලා ආව නිකන් ජාතිවාදී විදියට. මේ ස්ථානේ නැති කෙනෙකුට ඒ වගේ ප්‍රබෝධයක් නෑ මට අයිතියක් තියෙනවා. එතන මාධ්‍යවල මේ යාගේ මතවාදය ගැන මම මේ කියන්නේ. එයා ඒ කාලේ කතා කරේ මහින්ද රාජපක්ෂ ළඟට ඇවිල්ලා ඉද්දිතුනෙන් පස්සේ රණවිරු වර්ණනා කරලා. අද යන්නේ වෙන ගමනක් මේ තුමා අපි ඒක දකින්නවනේ. ඒක මම එහෙම සඳහන් ඇයි මේක අහෝසි කරන්න බැරි මේ ආණ්ඩුවට? මේ ආණ්ඩුවට අහෝසි කරන්න කොන්දක් තියෙන්න ඕනද? ඒක තමයි මම කියන්නේ දීනකම. අද මිනිස්සු මේ රටේ ඡන්දේ දුන්නේ ජනාධිපතිතුමාට යුද්ධය අවසන් කරන්නනේ. ඒක අවසන් නොකම ඒ යුද්ධ දිනපු නිසා තමයි මෙතුමා මේ පිට දිනන්නේ. නැතිව මේ රටේ වෙන සංවර්ධන ක්‍රියාදාමයේ පිළිබඳව මිනිස්සු තුත්‍රිමත් වෙලා නෙවෙයි. මම මුලින්ම මේ අද මේ ගිවිසුම අවුරුදු 26ක් වෙන වෙලාවෙත් මෙතුමලා අහෝසි කරන්නේ නැති නිසා මෙච්චර තරුණයෝ ඇස්ලේ නහර දන් දීලා අත්පත් කරගත්ත මේ ස්වාධීන රාජ්‍ය අපි තවදුරටත් රැක ගන්න ඕන නිසා මම මේ ඉන්දු ලංකා ගිවිසුම අද මෙතන ඉවරනවා. මෙන්න කැලි වලට ඉවරනවා. මම්මත් මේ ගිවිසුමට මෙහෙම දෙයක් කරන්න ඕන. මේ රටේ රාජ්‍ය නායක යුද්ධ දිනුවනම් ඒක කරන්න ඕන. පොන්ද බල තියෙන්න ඕන. අන්න ඒකයි කියන්නේ. අපි දන්න ඉතිහාසයේ පටන් අපේ රටේ ඔව් ජනාධිපතිවරු නෙමෙයි කාලේ ඉතින් රජවරු. දුර්වල පාලකයෝ පහළ වුණා මේ රට සේනගුත්තික වගේ රක්ෂ වෙළඳාම යාපුව අල්ලගත්ත කාලිංග මාග අල්ලගත්ත සොලිනල් ආක්‍රමණය කරනවා. ඒ වගේම එඩිටර් දුටු ගැමුණු පළවෙනි විජයබාහු ගජබා වගේ රජුරු ඉන්දියාවත් ආක්‍රමණය කරනවා ගිහිල්ලා. එහෙම අභිමානයෙන් කතා කරන්න පුළුවන් ජාතියක් අපි. ඉතින් මේ ජනාධිපතිවරයා ඔය කියන අපිට ජනාධිපතිවරයෙක් නම් අවෝසි කරලා පළාත් පාලන මට්ටමේ උපරිම බලයෙන් මැදගත කිරීමක් කළ යුතුමයි. නැත්තම් මේක අතීතයේ මේ දිනාගත්ත ජුජයග්‍රහණය තව අවුරුදු කීපකින් නැවත ඉස්මතු වෙලා අපේ රට දෙකට වෙන එක වෙනවාමයි. හොඳයි බොහොම ස්තුතියි විජිත රෝහණ විජයමුනි මහතාන ඔබතුමාගේ